එතකොට භාවනා කරන ආකාරය දැන් ඔක උත්තරය ආවේ නැහැ. අංකෝ පරිණා දුක්ඛ නිරෝධගාමී ප්‍රතිපදාරින් සත්‍යම් භාවී කබ්බන්ති නේදි ක්‍රමේ පුබ්බු යන රුප්පය අම්මේ චක්කුමුද පරිණින් දේශනා කරනවා. භාවනා කරන්නේ දුක්ඛ නිරෝධගාමී ප්‍රතිපදාරින් සත්‍ය. ආරම්භයක මාර්ගය. ඉඳන් ගියන් ආරම්භයක මාර්ගය භාවනාව. දැන් මේ දහම් සිහි කර කර ඉන්නකොට ඕගේ දෘෂ්ටියේ සම්මාද විඥානය. සම්මාදිට්ඨිය නැතිද? අනිත්‍යදී අනිත්‍ය වශයෙන් දුක්ඛදී දුක්ඛ වශයෙන් අනාත්මදී අනාත්ම වශයෙන් අසාරත්වයේ අසාරත්ව වශයෙන් දැකලා. ඒක සම්මාදිට්ඨිය නේද? ඒක කල්පනා කරේ මොනවද? අව්‍යාපාද අවිහිංසා නිකම්ම මිස කාම ව්‍යාපාද විහිංසා කල්පනාවක් ආවද? එහෙනම් අව්‍යාපාද අවිහිංසා නිකම්ම මොකද සම්මා සංකප්පය වැඩින්නේ නැතිද? ඕක බොරු කේලම් පසුවතෙන් පලාක භාවිතාවක් තිබුණාද ඒක? එහෙනම් ධර්මානුකූල වචන භාවිතාවක් ධර්මානුකූල සිතිවිලි පහළ වීමක් නේද උනේ? එහෙනම් සම්මා වාචා එතන ලැබුණා නේද? ප්‍රාණඝාත අදත්තාදාන කාමීත්‍යාචාර කියනවා අදහසක්වත් එන්න තිබුණාද? එහෙනම් ඒකේ වෙන්නේ සම්මා කම්මන්ත නේද? සම්මා කම්මන්ත මාර්ගාංගය නේද? නිවන මුල් කරගෙන සනසුමාන විමුක්තිය කරා යන්නා මාර්ගය සඳහා කරන කටයුතු කරමු ඔබේ ජීවිතයේ ඒකල පැවැත්වනවා. ඒකාන්තී සම්මා ආජීවනයේ ඔව් ඒ සඳහා යන්ත්‍රික සිතන්න හෝ කියන්න කරන්න උත්සාහය කරා නම් මේ උත්සාහය සම්මා වායාමනේ. ඒක රූපන් අකුසල් රූපදීමට, උපන් අකුසල් විදියාමට, රූපන් කුසල් විදීමට, උපන් කුසල් වර්ධනීමට හේතු ආකාරාවක් වෙනවනේ. ඒක උතන සිද්ධ වෙනවා නම් සම්මා වායාම ලැබුණානේ. එහෙනම් ඔහුගේ සතිය දැන් ඔහුගේ සතිය කියන්නේ සී කල්පනාව, නිකුත්යේ ප්‍රകൃතිය. යථාර්ථයේ නෙවෙයි. එහෙනම් සම්මා සතිය දෙකම නෙවෙයි. කය ගැන බැලුවත් වේදනා ගැන බැලුවත් හිත ගැන බැලුවත් ධර්මතාවය ගැන බැලුවත් අනිත්‍ය වශයෙන් දුක්ඛ වශයෙන් අනාත්ම වශයෙන් දැක්කම ඊට අනුකූලව නිගමනයේ ආවේ. ඕකේ සතිය සම්මා සතියනේ. එන අවුද ඇලීමට කිච්ච ලෝභයක් හෝ ගැටීමට කිච්ච ද්වේෂයක් හෝ ඉතින් නැත්නම් ඒ ලෝභ දේශ කෙලවරන යන්නේ. නැගිට සම්මා සමාධියනේ. ඉතින් ආර්යසං සමාධිය නෙදී ඉන්නේ. ඒතර ඔහුට වැඩිනේ අපි මහා ප්‍රඥාවක් ඇත්නම් සම්මා ඥානයකනේ. ඒ ප්‍රඥාව සමගෝධි අත්තරින් වැඩි නිදීගොනි ලෝකේ තින්නා වූ කෙලෙස් නිදියාවක් උනාම සම්මා විමුක්තිය තවරන්නේ. සසහාදී සවන්නාගතෝ අරහති උද්දේශ ජනිතින අරිහත්ත්වයටපත් වෙන විදිහ වෙන මොකක්ද කරන්නේ? ඒක උදේ සීල නැද්ද සමාධිය නැද්ද ප්‍රඥා නැද්ද? ඔය සීකලක තියෙන භාවනාව ආර්යසං මාර්ගී භාවනාව උනේ නැද්ද? බුදුරජාණන් වහන්සේ දේශනා කළා ආර්යසං මාර්ගී භාවනාව කරනවා තමයි. ඉතින් මොකද කරන්නේ? යෝගී කලකුල කර්මස්ථානය කරේ නවද? ලෝකයේ අනිත්‍ය දුක්ඛ අනාත්ම දකින්න. ඒක අත්තරින් වෙලි මිදි ගියාම සාන්ත ප්‍රණීත වශයෙන් දැකලා. ඒකං සම්පං ඒකං පණීතං ඒව සාන්තයි එම් ප්‍රණීතයි. ඒක දකින්න ඕනේ. යද්දන් සබ්බ සංකාර සමතු. මේ සියලු සංකාරයන්ගේ සමතයක් නැහැ. සබ්බූපටි පදිනිස්සක්. මේ සියලු උපාදානයන්ගේ පිළිවෙලක්මක් නැහැ. සංඛාන්තේ සුත්නාචේත්‍රීමක් නැහැ. විරාගෝ රාගයේ වේගීමක් නැහැ. නිරෝධෝ මේ පරිහරීමේ නික්මීමක් නැහැ. නිබ්බාන මේ බැඳි වල නික්මයන් වල. ඕනෝක සාන්තයි වෙන්නේ තමයි නිවන කියන්නේ. ලෝකේ අනිත්‍ය වශයෙන් දුක් වශයෙන් අනාත්ම වශයෙන් බලනවා. නිවන සාන්ත වශයෙන් ප්‍රේත වශයෙන් සිහි කරනවා. කර්මස්ථානය කොයිදාල් කුළු හදාගෙන තමට අවබෝධ වෙන එක. යදි යදි සිහි කරනකොට ආර්ය සායක මාර්ගය වෙන්නවා. සීල සමාධි ප්‍රඥා පූර්ණ වෙනවා. දැන් මොකද අවශ්‍ය කරන්නේ? ධානාතෝගේ මාර්ගඵලතෝගේ ඔක්කොම තියෙනවා. මේක දෙකකින් යන්නේ කියන්නේ. සෝවාන් ගන්නේ කිසි දෙන්නේ ගන්න ඔක්කොට උත්තර හම්බෙලා ඉවරයි. මෙතන ඵල විපාකේ විසඳනකොට මේ සියලු බණට උත්තරයි කියන්නේ සෝවාන් ගැන කියනවා. ඒ සිදු කර ගන්න ආකාරයත් භාවනාවෙන් කරනවාද දේශනාවෙන් කියනද ඒකට උපවිග්‍රහය තේරුම් ගන්න පුළුවන්. ධානයන් හඳුන්වන්නේ කියන්නේ දැන් ධානයේ පිළිගත් ඔකම සම්මා සමාධියට ඔක්කොම ලැබෙනවා. පරිත්‍යාගයන් පරිචාරණ විවේකයන් කීටි සුඛං පතම ඥාන ඕකත් ලැබිලා. ඒකනේ අපි අවුදේ දන්න දෙයක් නෑ. බීජේ රෝපණය කරගත්තාම කරු පොළොවේ සාත්ව කළාන කඳේ හැටි කොහොමද කියලා කාර්යනාවක් අහන්න දෙයක් ඉතුරු වෙන්නේ නෑ. කඩේ එනකොට කඩේ හැටි පේනවා. මල් එනකොට පොළොවේ එනකොට පොළොව හැටි මල් වල හැටි පේනවා. අමුතෙන් අහන්න කියන දෙයක් නෑ.